බය නැතුව විද්‍යාව විෂයට ඒකක් ගන්න අපේ මේ තියෙන ෆ්‍රී පේපර් ක්ලාස් එකත් එක්ක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. පොතේ ඔයා මේ පාර සාමාන්‍ය පෙළේ ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට 10 වසරේ ඉන්න ඊළඟ පාර සාමාන්‍ය පෙළේ ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. 10 වසර වේවා 11 වසර වේවා මූණ දෙන්න ඕනේ අවසාන විභාගය තමයි සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ. ඒතකොට සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයක් තමයි විද්‍යා විෂය කියලා කියන්නේ. ඒතකොට මේ විද්‍යා විෂය බහුතර දෙනෙක්ගෙන් අහපුවම කියන්නේ විද්‍යාව අමාරුයි ප්‍රශ්න කරන්න බෑ විද්‍යාව අමාරුයි කියන දේ තමයි කියන්නේ. ඒතකොට ඒ නිසාම අපි ඔයාලට සම්පූර්ණයෙන් නොමිලේ ෆ්‍රී පේපර් ක්ලාස් එකක් සූදානම් කරලා තියෙනවා. ඔයාලට ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් තාක්ෂණ වේදය හරහා Zoom කියන platform එක හරහා. ඒතකොට මේකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට 10 වසර විෂය නිර්දේශයට අයත් කොටස් වලින් කොහොමද ප්‍රශ්නකට උත්තර ලියන්නේ? 11 වසර විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ? එතකොට මුලින්ම අපි සාකච්ඡා කරන්නේ 10 වසර විෂය නිර්දේශයට අදාළව ප්‍රශ්න කොහොමද කියන ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියලා. එතකොට මුලින්ම 10 වසර දරුවෙක්ට වෙන්න පුළුවන් 11 වසර දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට එයාලට ඒක සම්බන්ධ වෙලා මේ ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියලා අපි මේ වැඩසටහනෙන් ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාගේ තියෙන දැනුම වැඩි කරගන්න පුළුවන්. ඒකත් එක්ක පල්ලෙහින් දාලා තියෙන WhatsApp number එක. ඒකට පුංචි message එකක් දාන්න ඔයාගේ grade එකයි free paper class කියලා. එතකොට අපි ඔයාව අදාළ group වලට add කරනවා සහ වැඩි විස්තර ඔයාට කියන්නේ links ටික එතකොට අදාළ group වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඒ විස්තර ටික ලබා දෙනවා. එතකොට ඒ group වලට සම්බන්ධ වුණාම ඔයාට ඒ papers ටික ගන්න පුළුවන්. papers ටික කරලා අපේ class වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ මේ වීඩියෝ එක ඔයාගේ 10 වසරේ ඉන්න 11 වසරේ ඉන්න යාළුවන්ට අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න නම් එපා. අපි එහෙනම් class එකේ හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.